ඉස්සරහින්ම පොලිස් බයික් එකක් යනවා. ඊට පස්සේ ඩිෆෙන්ඩර් එකක් යනවා STF හරි ස්කොට් පිටින්. ඊට පස්සේ අර මේ හොරා මංකොල්ලකාරයා විතරයි නැත්තම් ඌ තමයි වාහනේ ගෙනියන්නේ. ඉතින් එතකොට ඌ එනවා අමාත්‍යාංශයේ වැඩ ටික. හැබැයි සියලුම දේවල් හරි විදියට හරියින් එතකොට මේක අපි අනිවාර්යයෙන්ම අගය කළ යුතු දේවල් අගය කළ යුතුයි. අගය කළ යුතුයි අගය කළ යුතුයි. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමා දැන් මේ hi guys ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම ඔන්න දේශපාලන සංස්කෘතිය තුළ අවශ්‍ය දේවල් ජනතාව බලාපොරොත්තු වුණ දේවල් සිදුවෙමින් පවතිනවා. ඉතින් මේකත් එක්කම විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙනවා මේ ලාල් කාන්තගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්. ඉතින් ලාල් කාන්ත කියන්නේ දැන් මේ ඇත්තටම මාලිමාව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමති කෙනෙක්නේ. ඉතින් ඒකත් එක්ක ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාත් එක්ක බොහොම ළඟින් ඇසුරු කරන ඇමති කෙනෙක්. ඉතින් ඔහු ඒ කියන්නේ අනුර කුමාර දිසානායක සහ ලාල් කාන්ත කියන්නේ ඇත්තටම බොහොම යාළුවෝ. ඉතින් මෙන්න මේකත් එක්ක බලද්දී ඉතින් ලාල් කාන්තගේ ප්‍රතිපත්ති ගොඩක් දුරට අනිත් කට්ටියගේ ප්‍රතිපත්ති වලට වඩා ගොඩක් වෙනස්. හරි දේ හරියටම කෙලින්ම මූණටම කියන කතාව ඔහුගේ තියෙනවා. ඒ වගේම තමන්ගේ පක්ෂේ වුණත් වැරදි දෙයක් වුණොත් ඒක ඒ කියන්නේ අනිවාර්යයෙන්ම විවේචනය කරලා ඒ සම්බන්ධයෙන් ඇත්ත මොන පැත්තකට හරි තමන්ගේ විරුද්ධ පක්ෂේ ඇත්ත කතා කරනවා ඒ පැත්තට කතා කරන පුද්ගලෙක් ලාල් කාන්ත කියන්නේ. ඉතින් ඇත්තටම දැන් පහුගිය ටිකේ ඔන්න වෛරල් වෙලා ගියා ලාල් කාන්තගේ වාහනේටත් පොලිස් නිලධාරීන් අත දාලා වාහනේ නවත්තලා කියලා. ඉතින් එතකොට ඇමතිතුමෙක් නෙමේ දැන් මේ ඇමතිතුමෙක් ඔය අමාත්‍යාංශ දෙකක් විතර දරන. ඉතින් එතකොට මෙන්න මේ විදිහට ඉතිහාසයේ මේ දේවල් සිදු වුණාද? ඉතිහාසය අපිට අහන්න දකින්න ලැබුණේ නැහැ නේ. ඇමති කෙනෙක්ගේ වාහනයක් කවද්ද නැවතුනේ. දැන් ওই දේ මේ බිමල් රත්නායකගේ වාහනේ නවත්තලා තිබුණා. ওই විදිහටම සිදු වෙලා තිබ්බා. ඉතින් මේ විදිහට සිදු වුණාට පස්සේ පැහැදිලිවම ඉතින් ලයිසන් ටික චෙක් කරලා කිසිම ප්‍රශ්න නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ සංස්කෘතිය මේ දේශපාලනයේ සංස්කෘතිය නෙමෙයි බලාපොරොත්තු මේ වෙනස නෙමෙයි බලාපොරොත්තුනේ. ඉතින් ඒක දැන් වෙමින් පවතිනවා. පැහැදිලිවම දැන් ඊට කලින් නම් ඇමති කෙනෙක්ගේ වාහනයක් නැවතුනොත් මොකද සිදු වෙන්නේ? පැහැදිලිවම නවත්තන්න බෑ. නවත්තුව සිදුවෙන දේ නෙමෙයි ඊට කලින් නවත්තන්න බෑනේ පැහැදිලිව. මොකද ඉස්සරහින්ම පොලිස් බයික් එකක් යනවා. ඊට පස්සේ ඩිෆෙන්ඩර් එකක් යනවා STF හරි ස්කොට් පිටින්. ඊට පස්සේ අර මේ හොරා මංකොල්ලකාරයා යනවා V8 එක එතනින් පස්සේ. ඊට පස්සේ නැවත යනවා STF මේ ස්කොට් මේ ඩිෆෙන්ඩ් එක. ඔන්න ඔය විදිහට තමයි ඇමතිලා කියන නීල කම්බ හොරු දැන් ওই දේශපාලුව ටික ගියේ. ඉතින් ඒ ගිහිල්ලා හදපු රට තමයි මේ විනාශ කරලා අපිට බාර දීලා තියෙන්නේ. ඒකත් එක්ක ඒ විදිහට යන කෙනෙක්ට කොහොමද පොලිස් නිලධාරියෙක් අත දාලා මේකේ ලයිසන් ඉන්ෂුරන්ස් චෙක් කරන්න හදන්නේ? එහෙම වෙන්න බෑනේ. එහෙම කරන්න බෑ. ඉතින් එතකොට මේ විදිහට තමයි මේ සංස්කෘතිය තිබුණේ. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම නවත්තලා ඒ විදිහට දැන් සාමාන්‍ය වාහනවල කැබ් වල තමයි මූන් ගමන් කරන්නේ. එතකොට කොහොමත් පොලිස් නිලධාරීන් චෙක් කරන්න සියලුම දේවල් ඒ විදිහට නවත්තනවා සාමාන්‍ය පුද්ගලෙක් ගමන් කරනවා කියලා හිතාගෙන. කොහොමත් සාමාන්‍ය පුද්ගලෙක් තමයි වුන් දැන්. ඉතින් ඕක තමයි වෙනස. ඒ වෙනස තමයි අපිට කරගන්න ඕන වුණේ. මොකද ඇමති කෙනෙක් කියලා මම ඉස්සර සඳහන් කරේ මීට කලින් ගියපු විදිහ උන් පුදුම වදයක් දුන්නානේ අපිට. දැන් ඔන්න ඒ සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම නවත්තලා දැන් ඔන්න සාමාන්‍ය පරිදි ජනතාව සමග ගමන් කරනවා. විශේෂයෙන්ම ලාල් කාන්ත ගැන මතක් කරන්න ඕනේ අපි දැන් මේ අමාත්‍යාංශය බාරගත්තට පස්සේ එතෙන්ට ඇවිල්ලා ලිෆ්ට් සාමාන්‍ය මේ ලිෆ්ට් ඒ කියන්නේ ඇමති යනවා නම් වෙන කිසිම කෙනෙක්ට යන්න බෑ. එහෙම තියනවා මේ මේක එක බහූත දේවල් මේ ලංකාව තුල තියෙනවා. ඇමති ස්කොට් විතරයි මේ ලිෆ්ට් එක තුල ගමන් කරන්නේ. එතනින් අනිත් ලිෆ්ට් දෙකම ලොක් කරනවා. එහෙම තමයි ගමන් කරන්නේ. ওই වගේ දේවල් තවම කොළඹ අපිට නිකන් ආරංචි වෙනවා තියෙනවා කියලා. අනිවාර්යෙන් මේවා හොයලා නැවැත්විය යුතු දේවල්. මොකද මෙතන මේ සාමාන්‍ය ජනතාවත් එක්ක බැලුවට පස්සේ පැහැදිලිවම ලාල් කාන්තගේ මම එක සඳහන් කරේ විශේෂම වැඩ ටිකක් තිබුණා. ඔහු ගමන් කරද්දී ඔහු පොලිස් නිලධාරීන් නෑ ආරක්ෂාවට. එතකොට සාමාන්‍ය ඩ්‍රයිවර් මහත්මයා විතරයි නැත්තම් ඌ තමයි වාහනේ ගෙනියන්නේ. ඉතින් එතකොට ඌ එනවා අමාත්‍යාංශයේ වැඩ ටික. හැබැයි සියලුම දේවල් හරි විදියට හරි ආකාරව සිදු වෙන්න ඕනේ. ඉස්සරෝම මේ ඇවිල්ලා තමන්ගේ පුටුව තමයි එළියට දැම්මේ. අමාත්‍යාංශයේ තිබුණු ලොකුම පුටුව තමයි එළියට දැම්මේ ඉස්සරෝම ඇවිල්ලා. මොකද සමානාත්මතාවයේ බිහි කරන්න එතනින් තමයි ලාල් කාන්ත පටන් ගත්තේ. ඔහු හම්බෙන්න එන පිරිස පවා ඒ වාගේ පුටුවක ඉඳ ගන්නවා නම් පොඩි පුටුවක ලාල් කාන්තත් එතනම තමයි ඒ පුටුවේ වර්ගෙම තමයි ඉඳ ගන්න පටන් ගත්තේ. ඉතින් එතකොට මෙන්න මේ සමානාත්මතාවය එතනින් ඔහු පටන් ගත්ත හදන්න. ඒ වගේම ලස්සන දේවල් ටිකක් ඇත්තටම ඔහු කරා. දැන් නුවර සම්පූර්ණයෙන්ම මේ පේමන්ට් වල තියෙන මේ පොඩි කඩ ඒ ටික ඉවත් කරලා තියෙනවා. පදික මන්තිරු වල මේ දේවල් තියෙද්දි ඇත්තටම පුදුම අමාරුවක් ජනතාවට. මොකද ඒකේ ප්‍රතිඵලයේ ඒවා කඩ ටික එතන දාගෙන යනවා. ඉන්න අනතුරුව ජනතාව පාරට බහැලා යනවා. එතකොට ඇක්සිඩන්ට්, එතකොට වාහන, එතකොට පුදුමාකාර අමාරුවකට වැටෙනවා. රථ වාහන රීදුනුත් අමාරුවට වැටෙනවා. එතකොට ජනතාවත් අමාරුවට නැහැ. එතකොට පදික වේදිකාවේ වෙළඳාම් කරන්න පටන් ගත්තා පස්සේ.
ඔන්න ඕක නුවර ඔහුට අයිති කලාපේ සියලුම තැන්වල නවත්තලා තියෙනවා. විශේෂයෙන්ම නුවර ටවුන් එකේ මේ දේවල් නවත්තලා තියෙනවා. දැන් පුදුමාකාර ලස්සනට ඒ විදිහට ඒ දේවල් දැන් කරගෙන යනවා ඔන්න. ඉතින් ඒ වෙනස තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔන්න කරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක පුදුම සරල මිනිස්සෙක්. පුදුම සරල මිනිස්සෙක් පැහැදිලිවම. ඉතින් ඔහුට අර ඉස්සල්ලා චෝදනා කරන බීමත්තරිය පදවලා අර දැන් ඇමති වෙන්න කලින් ඒ කාලේ. ඉතින් එතකොට බොහොම සරලයි. මේ මන්ත්‍රීලාද ඇමතිලාද මේ දේශපාලන පක්ෂවලද ඒකින්ද මන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න වැරැද්දක් කරත් මෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ දේ කරන්න. ඒක තමයි ඔහුගේ තියෙන්නේ. ඉතින් එතකොට මාලිමාවේ පක්ෂය ගත්තට පස්සේ පුදුමාකාර නිහතමානී අවංක මිනිස්සෙක්. ඒ තරම්ම අවංක මිනිස්සෙක් රාහුල් ගාන්ධි කියන්නේ. ඉතින් එතකොට මේක අපි අනිවාර්යයෙන්ම අගය කළ යුතු දේවල් අගය කළ යුතුයි. අගය කළ යුතු දේ අගය කළ යුතුයි. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමා දැන් මේ ලාල්කාන්ත පවසන විදිහට කියලා තියෙනවා ඇමතිකමක් ගන්නත් බලාපොරොත්තු වෙන ඉඳලා නැහැ ඌ ඇත්තටම. ඉතින් ජනාධිපතිතුමා තමයි කියලා තියෙන්නේ අනේ මචං මට මෙන්න මේ ටික කරලා දියන් කියන එක තමයි ඒ ඔච්චරෙම කියලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ විදිහට මේ ඇමතිකම ලබාගෙන මේ ටික ඇදලා දෙන්න ඒ try කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම නැත්තම් ඔහුගේ කිසිම බලාපොරොත්තුවක් තිබිලා නැහැ ඇමතිකමක් ලබා ගන්න. ඉතින් ඒ තරම් නිහතමානී මිනිස්සෙක්. ඉතින් ඒකත් එක්ක ජනාධිපතිතුමාගේ කීමට තමයි ඔය දැන් ඔය සම්පූර්ණම ඔය බර ඒ විදිහට කරට අරගෙන යන්නේ. දැන් ඔය දැඩි හානි සිදු වුණා නුවර පළාතට මේ ගම් වතුරේ. ඒ හැම දෙයක්ම ඔහු සිදු කරගෙන යනවා ක්‍රමානුකූලව. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒකේ ඒ කියන්නේ අපද්‍රව්‍ය අයින් කරන දේවල් ඒ හැම දෙයක්ම ඔහු ප්‍රමාණිකූලව සිදු කරගෙන යනවා. ඉතින් මෙන්න මේකත් එක්ක බලද්දි පැහැදිලිවම අවශ්‍ය ඇමතිලා රටට සිටිය යුතු ඇමතිලා. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් ඉතින් බලමු අපි ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ දේශපාලන සංස්කෘතිය අපි හැදිය යුතුයි. ඒක තමයි විය යුත්තේ. එහෙම නැතුව මේක මේ අර ඉස්සල්ලා හිටිය මංකොල්ලකාරයන්ට ඕන විදිහට පාරවල් වල පිස්සු වාගේ රඟ රඟ යන්නයි ඒ මදිවට උන්ගේ දරුවෝ බීලා කන මතේ වාගේ රැයට මේ ගියාට පස්සේ වොඩ්කා මේ වතුර වෙන්නයි ඒ විදිහේ දේවලුත් උනානේ අපිට මතකයි හොඳට මතකයි අපිට හැමදේම. ඉතින් එතකොට මේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණ වෙනස් කරලා මේ විදිහට ඔන්න අලුත්ම රටක් පටන් අරගෙන තියෙනවා. ඒකට අපි සපෝට් කළ යුතුම තමයි. ඉතින් තව ඉන්නවා සුළුතරයක් කකුලෙන් අදින. උන් ඉතින් අර කොහොමත් අර බත් කන පිරිසක් නෙමෙයි ඇත්තටම. මෙච්චර රට විනාශ කරලා මේ ආඝාතයකට ඇදලා දැම්මුන්ට තවමත් කඩේ යනවා කියන්නේ මිනිස්සු වෙන්න බෑනේ. පැහැදිලිවම මිනිස්සු වෙන්න බෑ. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. එහෙනම් ඉතින් බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔබගේ අදහස් අනිවාර්යයෙන් මට කමෙන්ට් කරගෙන යන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. එහෙනම් ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ජය ජය.